වාඩි වෙන්න තිබුණා. මෙයා කයෙන් අහලා දොප්පු කරන්නේ. අපෝයෝ. හොඳයි පුතේ. හොඳේ ඔයා දන්නේ නැහැ හොඳේ. මොකද? මට හරි වැඩක් වුණා. වැඩක්? ඔව්. ඒ මොකද්ද? හොඳේ අයියේ. ගොඩක් දුර ඉඳලා මෙයයි මායි එකට ආවේ. ඔව්. බස් එකේ ආවේ හොඳේ. අපෝ දැන් දැක්කේ නෑ වාගේ. අනේ ඔව්. මෙයා පිටිපස්සේ වං ඉස්සරහා. හොඳේ අහන්න හොඳේ වෙච්ච දේ. පුතේ වීඩියෝ එක ගන්න පස්සට වැදගත් වෙයි. ඔන්න හොඳේ. ගනේ මුල්ල එන්න බස් රියා කට කොට වැදුනා. හරි ලස්සන ලියක් මගේ පිටිපස්සෙන් උන්නා. ඇගලම සරසුරන් වන් හංසයෝ දෙන්නා. ඒ හත්තට වරක් මගේ පිටවැන්දට ඇන්නා. අයියේ මගේ පිට සම්පූර්ණව තුවාල වෙලා බෙහෙත් දාගෙන තමයි දැන් ආවේ. අයියේ බස් එකෙන් බිමට පැන්නා. අනේ ඕක ගණන් ගන්න එපායේ. කොල්ල විහිළුවට කියන කතානේ. අයියේ එහෙම තමයි මේවා නිකන් කුණු හarp නෙමෙයි නේද? මේ සිංහල සංස්කෘතියට අනුව වියන්නේ නේද? ඒ රසයක් ජනිත කරන ඒවා තමයි මේ කලාංගයන්. මේ කලාංගයන් මේ වගේ අවස්ථාවන් වලට එක්කාසු කර ගැනීම සම්බන්ධව නේද? ඒ ජාතික රූපවාහිනී සංස්ථාවේ සේවා කටයුතු කළා නේද? මේ කලාංගයන් පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් තියෙන ඒ පියාණන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කලාංගයන් මේ විදිහට ඉදිරිපත් කරන්න අවස්ථාව සැලසුවා. අයියේ මොකදනේ? ඔයා දන්නේ නැහැ හොඳේ. මට තව එක්කෙනෙක් මෙහෙම කරනවා. බුදුන් කවුද? එයා එන්නලු. යක්කෝ. එයා කියනවා එයාට කවියක් කියන්න. අනේ පුතේ මම නම් අහුවේ යෝවත්. අනේ නිකයි යන්න මෙයා අනේ එකක් හැබැයි මෙයා හොඳයි වැඩි මොකද කාන්නේ මොන්නේ නෑ. නෑ. ඔව් කීලා. ඔව්. වන්නේක කරනවලු දැන්. මොකද කියන්නේ? පොඩ්ඩක් ඉන්න හොඳේ. පොඩ්ඩක් බලන්න ඕනේ කොහමද කියලා. ගෙදර එක්කෙනා වගේමයි. කොහොමද දැන් ගෙදර කී දෙනෙක් ඉන්නවද? අයි පුතේ අල්ලපු ගෙදර එක්කෙනයි. මෙහා ගෙදර එක්කෙනයි. ඈ? මෙහා ගෙදර එක්කෙනයි. බුදු අම්මේ. ආදරේ